අනුදි හරියට ඇන්දෙ නැහැ. වෝක් එක අවුල්. එයා ඕවර් කොන්ෆිඩන්ස්. අනුදිට චෝදනා. මේ දිනවල වැඩි වශයෙන් කතා කරන චරිතය තමයි අනුදි ගුණසේකර කියන්නේ. ඇය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉන්දියාවේ පැවති ලෝක රූරචන තරඟාවලිය නියෝජනය කළා. නමුත් අවාසනාවකට ඇයට අවසන් වටේ නියෝජනය කිරීමට හැකියාව ලැබුණේ නැහැ. ලංකාව නියෝජනය කරන්න ඇය මුළු ලෝකයක් එක්ක තනියම සටන් කළා. ඒ කැපවීම බොහෝ දෙනෙක් අගය කරපු අතර තවත් සමහරක් දෙනා ඇයට විවිධ චෝදනා එල්ල කරා. එක එක්කෙනාගෙන් පුද්ගල මතයන්. ඒ අතරින් සමහරක් දෙනා කියන්න පටන් ගත්තා අනුදී ඕවර් කොන්ෆිඩන්ස් කියලා. ඒ වගේම එයා හරියට ෆැෂනබල් ඇඳුම් තරඟාවලියට යූස් කළේ නැහැ කියලත් ගොඩක් දෙනෙක් චෝදනා කළා. තරඟයට සහභාගී වීමට කලින් ඇය කකුලේ ආබාධයකට ලක් වෙනවා. මෙන්න මේ කියන හේතු නිසා ඇයට ලස්සනට ඇවිදින්නත් බැරි වුණා. එහෙමත් නැත්නම් වෝක් එක ලස්සනට කරන්න බැරි වුණා කියලත් සමහරක් දෙනා චෝදනා කළා. ඉතින් මේ දේවල් වල සත්‍ය අසත්‍යතාවය කෙසේ වුණත් ඇය නියෝජනය කළේ අපේ රට. ඒ නිසා එය අපි අගය කළ යුතුමයි. ඉතින් ඒ ආකාරයෙන් අනුදි වෙනුවෙන් මුහුණු පොතේ පළ වූ සටහන් කිහිපයක් තමයි අද අපි මේ වීඩියෝ එකෙන් උපුටා ගැනීම. ඇත්තටම මේ උඹලා මිස් වර්ල්ඩ් තරඟයක අවසන් තරඟය බලන පළමු වතාවද මේක? නෑ. මෝඩ කතා ගොඩක් දැකලා ඇහුවේ. ජජ් බෝඩ් එකේ ඉන්දියාවේ අය වැඩිලු. ඉතින් සත්කාරකරට ඉන්දියාවනේ. ජජ් පැනල් එකේ සීට් ගාන වැඩියෙන්ම දෙන්නේ සත්කාරක රටට. ඒක මේ පැජන්ට් එකට වෙනත් රටවල පැවැත්වෙන සෑම අවස්ථාවකම උන දෙයක්. බොරු නම් හොයලා බලන්න. ඒ වගේම එහෙම ඉන්දියාව නිසා නම් අනුදි නොතේරුනේ. හොඳයි අපි බලමු මිස් ඉන්දියා ලෝක රූරචන වෙයිද කියලා. මගේ අදහස නම් මිස් ඉන්දියා ලෝක රූරචන වෙන්නත් බෑ. බැරි වෙලාවත් මිස් ඉන්දියා ලෝක රූරචන වුණොත් උඹලගේ තරකය හරි බව මම පිළිගන්නවා. නොවුනොත් උඹලා පිළිගනින් ඉන්දියන් මගුලක්වත් ජජ්මනල් එකේ අවුලක්වත් නෙමේ. අනුදිගේ වෝක් එකේ කොස්ටියුම් සහ එක්ස්ප්‍රෙෂන්ස් වල ඉඳන්ම නොසැහෙන අඩුපාඩු තිබ්බා සහ ඒවා මිනිස්සු කතා කරද්දී ඒවා හදාගන්න chance තියෙද්දි බොරු hype එකක් මවලා ඕවර් කොන්ෆිඩන්ස් ඇති කරලා හදාගන්න ඕනේ අඩුපාඩු යට ගැහුවා කියලා. ප්‍රශ්න වලට උත්තර දීමේදී සෑහෙන අනවශ්‍ය අටු ආටිකා තිබ්බා. කැපී පෙනෙන්න උත්තර තිබුණ නෑලු. අනුදි මිස් වර්ල්ඩ් ගිහින් ශ්‍රී ලංකා ගැලරිය නම් පිනෙව්වා. නමුත් පැජන්ට් එකේ උපමාන වලට හරියන තමන්ගේ සෙක්සි ලුක් එක ඉස්මතු කරන ඇඳුමක්වත් හරියට ඇඳේ නැහැ. මේකප් එක සමහර දාට පට්ට ඩාර්ක්. දාන හෙයාර් ඩ්‍රෙසින්ග්ස් වලට කනේ කරාබු පෙනුනේත් නෑ. ටැලන්ට් රවුන්ඩ් එකේදී නේද ඩාන්ස් එක තිබ්බේ. ඒක හෙනම උදාසීනයි. තරඟයක් දිය හැකි මට්ටමේ ටැලන්ට් ෂෝ එකක් කළේ නැහැ. ඔව්ව උඹලා නොදැක්කට අපි නෝට් කළා. අපි කිව්වා. අපි බඳුන් අහුවා. අපි බැනුම් ඇහුවා. අද අනුදික් ඇඳපු කොස්ටියුම් එක බලපම් වැඩිය ඕනේ නැහැ. හෙනම ඩල් කලර් එකක්. ස්කින් කලර් එක පවා ඩල් වෙන කිසිම යුනික්නස් එකක් නැති ඩ්‍රෙස් එකක් ඒක. මේවා අපි කිව්වම මොකක්ද ටොක්සික් ෆෑන්ස්ලා කිව්වේ? අනේ ඉතින් උඹලාට යන්න තිබ්බනේ මිස් වර්ල්ඩ් උඹලාට තිබ්බනේ ඇඳුම් මහලා දෙන්න. උඹලාගේ ඊරිසියාව යයි තමා. නෑ කියලාද කියන්නේ තාම බොරු කියන්න ඕනේද දැන්වත් ඇත්ත කතා කරමු අනුදිගේ වෝක් එක පට්ට අවුල් වෝක් එක අවුල් උනේ කකුල ඉන්ජර්ඩ් නිසා කිව්වා එතකොට මේක නැතිබරි ස්ටාර්ස්ද වෝක් එකට පින් ලකුණු දෙන්න අනුදිට හයිප් එකක් තිබ්බා හැබැයි ඒක තිබ්බේ ලංකාවේ අපි අතර විතරයි ජාත්‍යන්තර ඔය හයිප් එක තිබ්බේ අර ඕපේ සුචිදාද මොකක්ද එකීට ඒකේ මිස් යුනිවර්ස් පැජන්ට් එක මිස් කරගෙන මේකට ආවේ අවදා ඉඳන් ස්කෝ කලේ අනිත් උන්ට ළඟට එන්නවත් ළඟට ලං වෙන්නවත් බැරි වෙන්නේ ඉන්ටර්නැෂනල් හයිප් එකවත් අනුදිට තිබ්බේ නැහැ ඔයගේ බොරු හයිප් හදන එකෙන් තමයි ලංකාව හැමදාම කෙලෝ ගන්නෙ. කැරොලයින් ජූරි ගිහින් දිනලා එක්කනුත් උඹලා දන්නේ නැහැ නේද? හොඳ වෙලාවට ඒක උඹලා නොදැනුවත්ව හිටියේ. අන්න ඉන්දියාවත් කැපිලා. දැන් මොකද කියන්නේ? මේ වෙද්දි මිස් වර්ල්ඩ් තායිලන්තේ මම කියපු ඕපල් සුචිතා. මේ සමාජ මාධ්‍ය තුල අනුදි වෙනුවෙන් චෝදනා එල්ල කරපු අවස්ථාවක්. වීඩියෝ එක ගැන ඔයගලන්ට මොකද හිතෙන්නේ? ඇත්තටම මේ දක්වන අදහස් වල සත්‍යතාවයක් තියෙනවා කියලා ඔයගලන්ටත් හිතනවාද? ඉතින් ඔයගලන්ගේ අදහස් උදාහරණ හැම එකක්ම වීඩියෝ එකට බලෙන් කමෙන්ට් එකක් විදිහට ඉදිරිපත් කරන්න කියලා අපි ඔයගලන්ට ගෞරවයෙන් මතක් කරනවා. සත්‍යකවේෂක ටීවී අපේ YouTube නාලිකාව ඔයගොල්ලෝ තවම subscribe කරලා නැත්නම් අපිව මේ වෙලාවේ subscribe කරන්න කියලා. ස්තුතියි.